හරි මානින් අද පොඩි vlog එකක් කරන්න හිතුණා. just වලින් සහ comments වලින් මම ප්‍රශ්න වලට උත්තර දෙන්න මුලින්ම gym එකට ගිහිල්ලා තමයි හොඳ ළමයි වැඩ පටන් ගන්න. comments වලින් හැමදේම මගේ අහනවා එතන මොකද ටියුනිකා කියන්නේ කියලා. ඔව්වනේ මගේ අතනම තමයි ටියුනිකා කියලා කියන්නේ. ඉන්නනේ තනියම. so ඇත්තටම දැන් නම් මම චුට්ටක් මහත් වෙලා කියලා මට දැනෙනවා. මොකද මම සති දෙකමාරකින් විතර වගේ අද ජිම් ඉවර වෙලා තව වැඩ වගේකට ගිහිල්ලා එහෙම යනවා පොඩි ගමනක්. මෙන්න මේක ලස්සන අවුට්ෆිට් එකක්. මෙසි එකෙන් අපි දාන්න ඉන්නේ අපි ළඟ ඩ්‍රොප් එකේ. wait for it. මෙතනදී ඇත්තටම මම කතා කර හිටියේ කැලණි යුනිවර්සිටි එක ගැන. ගොඩක් කට්ටිය අහපු දේවල් ගැන. ඒක පොඩක් දිග වුණා. ඒ නිසා මම ඒක ගැන වීඩියෝ එකක් වෙනම කරන්නම්. ඊට පස්සේ හති දාගෙන ජිම් එකට ගිහිල්ලා ආයෙත් ජිම් එකේ හති දාගෙන වර්ක්අවුට්ස් කළා. හරින තැන නිසා ඉක්මනට කරා. ආදරණීය ඔබ කෙනෙක්ව විනාඩි 30ක් විතර බලන් ඉඳලා නැග්ග ටික ආයෙත් ඔක්කොම බැහැගෙන ගියා. මාගදී තමයි මට මීටරුනේ මං කලිසම ඉස්සරහා පස්සේ මාරු කරලා තමයි කියලා. ඊට පස්සේ මම දුවගෙන ගියා මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් පික් කරන්න. yes අපි කෝල් පැලන්ට් එකට ගියා බඩු වගේක් ගන්න. හැබැයි ඒක එකයි කාලේ වෙනකන් ක්ලෝස් කියලා තිබ්බා. මට කුණාප් එකක් ඕනේ කියලා කිව්ව නිසා අපි ක්‍රෙප් රාණයකට ගියා. කුමාරි යාළුවගේ මේ දවස්වල ඇප් එක through ඕඩර් කරාම 10% ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. ගත්තේ ඒවා ස්ටෝරි දානවා. ෂේප් එකේ ෆිටන් රූම් එකට ගිහිල්ලා කල්සම ඉස්සරහා පස්ස හදාගත්තා. ඊට පස්සේ පොඩ්ඩක් shopping කළා. ඕන කරලා තිබ්බ බඩු වගේක් අරගත්තා. මේ දවස්වල කෝල් පැලන්ට් එකේ ලොකු සේල් එකක් යනවා. ඊට පස්සේ අමාව ආයෙත් ඔෆිස් එකෙන් ඩ්‍රොප් කරලා මම ආවා මාකුම්රට. මාරසෙනග. මෙන්න මේ ඩ්‍රින්ක් එක EGB කියලා ගත්තේ. ඒනට ඒක රස නෑනේ. දකුණට ගොඩ බැස්ස ගමම තරින් කොළුව හම්බ වෙලා අම්මා උදේ හදලා දීපු කෑම එකත් ගෙදර ගිහින් කාලා ඊට පස්සේ රෑ කාංචනාවත් හම්බ වෙලා දවස් ඉවර වුණා. That's it. Bye.